එකපාරට මනාර්කලිගෙන් කෝල් එකක් එනවා. පුතා. එයා මට පුතා කියලා කියන්නේ ඒ දවස්වල. My song මොකද්ද? Oh, that song that you sing about boobs. 98 වල පාතියත් එක්ක අහුවෙලා සන්තෝෂ් දානවා. වසන්තය කියලා ඇල්බම් එකක් සින්දුවක් දානවා. ඊට පස්සේ අර ඉස්කෝලේ ටැලන්ට් ෂෝ වල කරපු දුෂ්යන්ත් හිතනවා අත් නිකන් සින්දුවක් දාන්න පුළුවන් නේද කියලා. මම කියලා අයියාගේ ඇඩ්වයිස් ම අරගෙන අපි ඉස්කෝලේ හිටපු තවත් ඉරාජ් කියලා යාළුවෙක් හම්බ වෙනවා. එයාට කියලා කතා කරලා අපි ඇල්බම් එකක් කරමු කියලා දෙනවා. පානාසි නැස කියලා සින්දුවෙන් පටන් ගන්න. ඒක ලියා ගන්න වසන්ත දුග්ගන්නාරාලා හම්බ වෙනවා. ඉතින් අපි තුන්දෙනා ඔය සින්දුව කරනවත් එක්කම තව මියුසික් වලට අපිට හෙල්ප් කරන රංගදසනායක හම්බ වෙනවා. ඉතින් ඔය සින්දුව කරලා ටික කාලයකට පස්සේ වැඩක් කෙරෙන්නේ නැහැ. එකපාරට මනාර්කලිගෙන් කෝල් එකක් එනවා. පුතා. එයා මට පුතා කියලා කියන්නේ ඒ දවස්වල. මම හිතන්නේ අපේ රිලේෂන්ෂිප් ගැප් එක තියාගන්න. පුතා your song is number 1 on Raja FM කියලා. Ajay, my song මොකද්ද? No, that song that you sing about boobs. මොකද්ද? මට තේරුන්නේ බලනර ගැස්සෙන නුඹලම කියලා කියන කෑල්ලට ඒක අල්ලගෙන. ඊට පස්සේ මම දන්නේ පානාසෙනියස ඉරාජ් රිලීස් කරලා කියලා. ඉතින් මට ආනා කියලා කෝල් කරලා කියන එක මම දන්නෙත් නෑ පානාසෙට number 1 වෙලා Raja FM එකේ charts වල සති දෙකක් ස්ටේෂන් එක හොයනවලු සින්දුව කියන එකනව ඉන්ටර්විව් කරා. ඉතින් ඔහොම තමයි මගේ සංගීත ගමන පටන් ගත්තේ. පටන් ගත්තේ වෙලේ ඉඳලම හැම එකක් වගේම ඉතාමත් සාර්ථක වුණා.